අද කතාව සිරිදම්ම පොඩි හාමුදුරුව වෙනුවෙන්. මොකද කතෝලිකෙක් වෙලා ඉපදිච්ච මම පොඩි හාමුදුරුව වෙනුවෙන් වචන දෙකක් කතා කරේ නැත්නම් එතන වැඩක් නැහැ කියලා හිතුණා. මොකද මේ දවස්වල පොඩි හාමුදුරුව පිටිපස්සේ සෑහෙන තරුණ පිරිසක් ඉන්නවා රැඳිලා. ඉතින් ඕක බලන් ඉන්න බැරි ඉන්නවනේ කට්ටිය. කොහොම කරත් ඉන්න මිනිස් කෙනෙක් හරි දේ හරි විදියට කියනකොට ඕක බලන් ඉන්න බැරි කොටාසිකුත් ඉන්නවා. ඉතින් ඔය වෙලාවේ අපි පොඩි හාමුදුරන්ට මේ දවස්වල චෝදනාවක් කරනවා මිනිස්සු ඔක්කොම එකතු වෙලා ගොඩක් සංඝ ભેදය ඇති වෙනවා කියලා. සංඝ ભેදය ඇති වෙන්නේ තව හාමුදුරු නමක් සහ තවත් හාමුදුරු නමක් අතර. ඉතින් පොඩි හාමුදුරන්ට සංඝ ભેදයක් ඇති කරන්න ඕනේ. පොඩි හාමුදුරුවෝ බණ කියන්න කතෝලිකෙක් වෙලා පොඩි හාමුදුරන්ගේ බණ අහන මම ගැන මං හරි සන්තෝෂ වෙනවා. මොකද එතනට මගේ කන යොමු කරන්න පොඩි හාමුදුරුවන්ගේ වචනවලට පුළුවන් වෙච්ච එක ගැන හරි සන්තෝෂයි. ඇත්තම කියනවා නම් මොකද දැන් මේකේ වෙලා තියෙන්නේ මේගොල්ලොන්ට මේක බලන් ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් පොඩි හාමුදුරුවෝ පිටිපස්සෙන් ඉන්නේ 60 පැනපු ආච්චිලා සීයලා නෙමෙයි. පොඩි හාමුදුරුවන් ඉන්නේ ඇත්තම කිව්වොත් ඒක තරුණ ජවේ. ඒ තමයි පොඩි හාමුදුරුවන්ගේ වයසත් එක්ක පොඩි හාමුදුරුවෝ කියන දේ අපි කිව්වොත් අපේ භාෂාවෙන් කොල්ලොන්ගේ භාෂාවෙන් කිව්වොත් ඒ කෙසෙල් ගෙඩි වලට ඒ බනිස් තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි හාමුදුරුවන්ගේ භාෂාව දැනෙන්නේ අපිට නැත්තම් තරුණයන්ට කොල්ලොන්ට. ඉතින් ඒක දැනෙන භාෂාවෙන් මේක කතා කරද්දී පොඩි හාමුදුරුවෝ බණ කියන්නේ බණමඩුව දැන් පොඩි හාමුදුරුවන්ගේ බණමඩුවත් මාර ටැලන්ට්. මොකද පොඩි හාමුදුරුවන්ට එතනට ඕනේ කොල්ලෝ 1500කට බණ අහන්න කොල්ලෝ 1500කට සිල් ගන්න එතන හදන්න නැත්තම් ආච්චි අම්මලා 1500කටවත් කොල්ලෝ මේ රටේ හැදිලා හිටියොත් මේ රට ගොඩ දාන්න පුළුවන් කොල්ලොන්ට කියලා පොඩි හාමුදුරුවන්ට ඒක තේරෙනවා. මේ රටේ හයිය කොල්ලෝ මේ රටේ හයිය කෙල්ලෝ 50 පැනපු 60 පැනපු ආච්චි අම්මලා නෙමෙයි. ඉතින් මේ රට ගොඩ දාන්න නම් මුලින්ම හදලා ඉන්න ඕනේ කොල්ලෝ ටික. ඉතින් ඕක තේරුම් ගත්ත පොඩි හාමුදුරුවන්ටත් මේ දවස්වල ගොඩ ලොකු මඩ පෑරක් කරා. ගයිස් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් යවුවා නම් මතක ඇතුව ලයික් එකක් දාලා ෂෙයා කරලා යන්න. එච්චර තමයි ඉල්ලන්න තියෙන්නේ.